ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී කලා සංගමයේ ඉදිරිපත් කරපු විමුක්ති ගී ප්‍රසංගය ආරම්භයේ ඉඳලම ඒ තානා වනතුරුත් පසුව විමුක්ති ගී ප්‍රසංගය ඉදිරිපත් කරන්නට අවස්ථාවක් සැලසුණා. මට ඒ පූරකයා වශයෙන් මට මතක විදිහට ඉස්සෙල්ලාම අපි පිටපලාන්තරදී තිරුකුණාමලේ ප්‍රසංගය පවත්වන්න. ඉතින් අපිට ඒ කාලේ අපේ අඩු පහසුකම් තමයි පටන් ගත්තේ. විමුක්ති ප්‍රසංගය පවත්වන්නට අපිට ගමනාගමන වාහනයක් තිබුණේ නැහැ. අපි පොදු ප්‍රවාහනය යොදාගත්තේ. කට්ටියම පිට කොටුවට ඇවිල්ලා කොට්ටිය දුම්රිය පොලෙන් අපි දුම්රියෙන් තමයි අනුරාධපුරයට ගියා. ඒ කණ්ඩායම අතර කණ්ඩායමේ ගායන කණ්ඩායම විතරක් වාද්‍ය වෘන්දය හිටියා. ඒ කවුරුත් වෘත්තීය වශයෙන් අය ප්‍රමුඛ පෙළේ නෙමෙයි හිටියේ. අපි අරන් ගියේ තම ප්‍රාථමික වාද්‍ය තබ්ලා ඩෝලකිය වයලින් ෆ්ලුට් මට්නලාවකනි එවැනි දේවලුත් විශේෂයෙන්ම අපිට ඒ කාලේ තිබුණේ විද්‍යුත් සංගීත භාණ්ඩ, එතකොට ශබ්ද විකාශන යන්ත්‍ර. ඒ නිසා අපි ඉතින් කෝච්චියෙන් අනුරාධපුරයට ගිහිල්ලා අනුරාධපුරේ පාරේ බස් එකේ ළඟම බස් එකේ අපි ගියා තිරුකුණාමලට. තිරුකුණාමලේ මට මතකයි අපි ගිහිල්ලා දවල් මට කෑම සූදානම් කරලා තිබුණේ හේනක තිබුණ වට්ටක් අයනේ එළවලු වර්ග පාවිච්චි කළා. අපිට අපේ දිවාහාර සකස් කළා. ඒ සහෝදර සංවිධානය කරපු අය. ප්‍රසංගයේ හොඳට සාර්ථක කෙරුණ හොඳ ප්‍රතිචාරයක් අපේ සංවිධායකයන් සංවිධානය කළා තිබුණා. මේ ප්‍රදේශයේ අපේ පක්ෂ හිතවතුන් පාක්ෂිකයන් මෙනි යහපත් සමාජයක් බලාපොරොත්තු වෙන ජනතාව මේකට සහභාගීලා හිටියා ප්‍රසංගය රස විඳින්නට. මට මතකයි ඒ කාලේ අපේ සෝමන් සමරසිංහ සහෝදරයාත් විමුක්තිගේ කණ්ඩායමේ ගායකයෙක් වශයෙන් හිටියා. ලාල් බොප්පගේ සහෝදරයා, එතකොට සුල්ලබේසිකර සහෝදරිය, මානසිංහ සහෝදරයා තමයි සංවාදනය වගේම අනිකුත් කටයුතු වලට මැදිහත් වුණා. සංවිධාන කටයුතු වගේම මේ ප්‍රසංගයේ තියෙන ගීත වලට අදහස් දැක්වීම සඳහා අවශ්‍ය හැඳින්වීම් ලියා තිබුණා. තව අපේ කණ්ඩායමේ ජයතිලක සහෝදරයා, ජයතිලක බණ්ඩාර සහෝදරයා, ඒ වගේ පක්ෂයට සම්බන්ධත්, ඒ වගේම සංගීතයට සම්බන්ධ, සංගීත ලෝකයට සම්බන්ධ ප්‍රමුඛ පෙළේ අය නොවුනත් සාමාන්‍ය අපිට හිටියා. දිවයිනේ හැම ප්‍රධාන නගරයකටම යාපනයට පවා අපේ විමුක්ති ප්‍රසංගය ඉදිරිපත් කරන්නට කටයුතු කළා. ඒ අතරේ මට අමතක වෙන්නේ දෙයක් තමයි මේ දිනේ අවසන් වුණාට පසුවත් අපි විමුක්ති ප්‍රසංගය පැවැත්වුවා. විමුක්ති ප්‍රසංගය නර්මන්නට මේ දිනෙට ලංකාවේ 4 දීප්භාගයෙන් ආපු පිරිස් සහභාගී වුණා. මට තවත් අමතක නොවන දෙයක් තමයි මේ අපි රාමකෘෂ්ණ රැල්වති රාමකෘෂ්ණ ශාලාවේ විමුක්ති ප්‍රසංගය පවත්වපු එක අමතක නොවෙන්නේ. රෝහණ විජේවීර සහෝදරයා විවාහ වෙලා ඔහුගේ ප්‍රියම්බිකාව සොඳුරත් සමග ඒ ප්‍රසංගය නරඹන්නට ආවා. ඒකත් අපිට විශේෂම දෙයක්. මට ඒක මතක තියෙන්නේ මොකද මගේ ලොකු දුව ප්‍රියංවදා තමයි ළඟ තියාගෙන ප්‍රසංගය දෙන්න බැලුවේ. දාල්තරේ පුයලක්නේ. ඒ නිසා මගේ පුංචි ලොකු දුව වුණත් ඒ පුංචි අවුරුදු කිහිපයක 5ක විතර 4-5ක විතර කෙනෙක් ලං කරගෙන මේ ප්‍රසංගය බැලුවා. ඒ තාම සාර්ථක ප්‍රසංගයක්. මොකද රාමකෘෂ්ණ ශාලාව පිරිතරන්නට සෙනගේටිය. ඊට පස්සේ ඉතින් අපි මේ කටයුතු කරගෙන යද්දී 83 පක්ෂේ තානම් කළානේ. අපිට ගද්දවල තානම් කළා මේ විමුක්ති ගී විතරක් නෙමෙයි. ඒ තහනමත් එක්ක පක්ෂ තහනමත් එක්ක අපේ විමුක්ති ගී තානම් වුණා. අනිත් කාරණේ තමයි අපි 87 අත්අඩංගුවට ගත්තනේ. ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරලා තිබෙදී කටයුතු කරපු ඔවුන්ගේ මේ කටයුතුවල බාධාවක් වෙයි කියලා හිතපු විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ, වෛද්‍යවරු, කලාකරුවෝ, නීතිඥයෝ අත්අඩංගුවට ගත්තා. ගිවිසුම අත්සන් කරන මාසයක් කියලා. ගිවිසුම අත්සන් කළේ ජූලිවල. ජූනි 23 වෙනිදාම අපිව අත්අඩංගුවට අරගෙන මැගසින් බන්ධනාගාරේ රඳවා තිබ්බා. ඒක හිරකිරීමක් වුණාට හිරකාරය වශයෙන් නෙමෙයි අපි රඳවාගෙන හිටියා ඩිටෙන්ෂන් ඕඩර්ස් දාලා. ඉතින් අපි 88
88 විරු සමරුවට විමුක්තිගේ ප්‍රසංගයක් හිරගෙදර ඇතුලේ කළා. ඒක තමයි අපිට මතක් වුණා අපේ හිටපු සහෝදර 71 හිරගෙවල් වල හිටපු අය විමුක්තිගේ ගායනා කරලා තියෙන්නේ බෙලෙත් තෙටියක් බෙලෙත් කොප්පක් සංගීත උපකරණයට පාවිච්චි කළා. ඊට පස්සේ 71 අත්දැකීම අපිට 88 හිරගෙවල් වල විමුක්තිගේ ගැව්වා කණ්ඩ තියෙන බෙලෙත් තෙටියක් බොන්න තියෙන බෙලෙත් කොප්පෙත් උපයෝග කරගෙන. ඊට පසු අවස්ථාවක් ලැබුණේ විමුක්ති නිල වශයෙන් ප්‍රකාශ කරන්නට නිවේදනය කරන්නට පක්ෂ 60 වෙනි පක්ෂ සංවත්සරයේ මේ පෞද්ගලික අවුරුද්දේ 25 අවුරුද්දේ විහාරමහාදේව උද්‍යානයේදී පක්ෂයේ සංවිධානය කරන උත්සවයේදී විමුක්තිගේ ප්‍රසංගය ඉදිරිපත් වුණා. මට භාග්‍යයක් ලැබුණා. මම ඕස්ට්‍රේලියාවේ ඉඳලා ඇවිල්ලා කොහමද මේ දිනේටත් සහභාගී වෙලා 60 වෙනි සංවත්සරයටත් සහභාගී වෙලා ඊට පස්සේ විමුක්තිගේ ප්‍රසංගය ඉදිරිපත් කරන්නට අවුරුදු 40 ගානකට පස්සේ